ගයිස් පොඩ්ඩක් හිතුවද අපි අයිඩියක් ගහුවම වැනෙන්නේ ඇයි කියලා? මත්පැන් පානය කළාම ඇයි අපි වැනෙන්නේ? ඒක හිනා යන දෙයක් වුණත් ඊට පිටුපසින් තියෙන්නේ අපේ ශරීරය ඇතුලේ වෙන බුදුම විද්‍යාත්මක ක්‍රියාවලියක්. ප්‍රධාන වශයෙන්ම මේකට බලපාන්නේ අපේ මොළයේ කොටස් දෙකක්. පළමු වැන්ඩ තමයි අපේ සමබරතාවය පාලනය කරන ප්‍රධාන කොටස. එහෙමත් නැතිනම් සෙරිබෙලම් එක. ඇල්කොහොල් අපේ ලේවලට එකතු වුණාම සෙරිබෙලම් එකේ ක්‍රියාකාරීත්වය මන්දගාමී කරනවා. මේ නිසා ඇවිදින විට නිවැරදි ඉරියව්ව පවත්වා ගන්න මොළයට අමාරු වෙනවා. ඒක තමයි වැනීමේ එක ප්‍රධාන හේතුව. දෙවනුව බලපානේ අපි අභ්‍යන්තර කන තුල තියෙන වෙස්ටිබියුලර් සිස්ටම් එක. මේක තමයි අපේ ශරීරය කෙලින් තියෙනවද නැද්ද කියලා මොළයට කියන්නේ. ඇල්කොහොල් නිසා මේ කන ඇතුලේ තියෙන තරලයේ ඝනත්වය తాවකාලිකව වෙනස් වෙනවා. මේ වෙනස් වීම නිසා මොළයට වැරදි සංඥා ලැබෙනවා. ඒ කියන්නේ ඔබ නිශ්චලව සිටියත් ඔබ කැරකෙනවා කියලා මොළයට දැනෙනවා. මෙන්න මේ වැරදි සංඥා තමයි අපිට කරකැවිල්ල සහ සමබරතාවය නැති වී අවසානයේ වැනෙන්නට සලස්වන්නේ. මතකද බහැරන්න මේ සියල්ල සිදුවන්නේ ඇල්කොහොල් අපේ මොළයේ ස්වාභාවික ක්‍රියාකාරීත්වයට බාධා කරන නිසායි. ඔබගේ සෞඛ්‍යය පිළිබඳව අවධානයෙන් සිටින්න. ගයිස් දැන් දැනගත්තද? ඒනන්ද මවාරම් ඵලයක් මට බැරි. අයෝරි මා